දුවේ පුතේ මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි කලින් ඉගෙන ගත්තේ දෙමළ අකුරක් තනිව ලියන්නේ කොහොමද කියලානේ. ඒ අකුරට ඉස්පිලි පාපිලි එකතු කරලා ලියන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. අපි මුලින්ම බලමු මේ සිංහල භාෂාවෙන් කයන්න, ගයන්න, හයන්න කියන්නේ අකුරු 3ක් තුන් ආකාරයකට ලියන අකුරු 3ක්නේ. නමුත් දෙමළ භාෂාවේදී මේ අකුරු 3ටම තියෙන්නේ එකම එක අකුරක්. ඒක වචනයක යෙදෙන ස්ථානය අනුව තමයි මේ කයන්නද, ගයන්නද, හයන්නද කියලා ශබ්දයෙන් වෙනස් වෙන්නේ. නමුත් මේ අකුරු 3ටම දෙමළ භාෂාවේදී භාවිතා කරන්නේ එකම එක අකුරක් පමණයි. මෙන්න මේ අකුර තමයි භාවිතා කරන්නේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ අකුර කොහොමද ආ ශබ්දයෙන් ඊ ශබ්දය සහ ඌ ශබ්දය එනකොට මේ අකුරු තුල වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි බලමු මුලින්ම ක ශබ්දය ගමුකෝ. ක අකුර. නමුත් මෙතන මේ කියලා දෙන අකුරු මේ දෙකටත් සමානයි. මේ තුනටම සමානයි පොදුවේ ගත්තම. මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කයන්න. අපි බලමු ක. කයන්න මෙහෙමනේ ලියන්නේ. ඒක කායන්න විදියට ලිව්වම ඉස්සෙල්ලා කයන්න ලියනවා. ඊට පස්සේ ඇලපිල්ල. ඇලපිල්ලට දෙමළ භාෂාවේදී යොදාගන්නේ මෙන්න මෙහෙම චූටි ඇලපිල්ල වගේම ඒ හා සමානව පොඩි ඊ කෑලි වලින් තමයි ඒක ලියාගන්නේ. එතකොට අපි සිංහල භාෂාවේ නම් ඈ ශබ්දය සහ ඈ ශබ්දය කියලා ශබ්ද දෙකක් තියෙනවා. දෙමළ භාෂාවේදී ඈ ශබ්දය සහ ඈ ශබ්දය යන මේ ශබ්ද දෙක ඉවත් වෙලා තියෙනවා. මේ ශබ්ද දෙක දෙමළ භාෂාවේ භාවිතා කරන්නේ නැහැ. ඒකින්ද මෙතන කයන්න, කායන්න ළඟට කැයන්න සහ කෑයන්න නැහැ. ඊළඟට කියන්න තමයි තියෙන්නේ. අපි බලමු කියන්න ලියන්නේ කොහොමද කියලා. කයන්න ලියලා මේ ස්පීල වෙනුවට මෙන්න මෙහෙම පොඩි ඉරි කෑල්ලක් දානවා. කියන්නත් ඒ වගේමයි කයන්න ලියාගත්තා. ස්පිල්ල දාලා අගට පොඩි ගැටයක් දානවා දීර්ඝත්වය පෙන්눔 කරන්න. කුයන්න කයන්න ලියාගත්තා. ඒකෙන්ම මෙහෙම ගෙනලා නතර කරා. කූයන්න කයන්න ලිව්වා. මෙතනින් නතර කරලා මෙහිම රවුමට අරගෙන මෙහිම අරන් මෙහිම පොඩි ඉරක් දැම්මා. කූයන්න කොහොමද ලියන්නේ? කයන්න ලිව්වා. මෙහිම ගෙනල්ලා කොහොම ආයෙ ගිහින් කොහොම චූටි ටි කෑල්ලක් දැම්මා. කයන්න ලිව්වා. කොහොමගෙන තොහොම පොඩි ඉරි කෑල්ලක් දැම්මා. ඊළඟට කියන්න. කියන්න ලියන්නේ කොම්බුව. කොම්බුව මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. කොම්බුව ලියලා කයන්න ලිව්වා. කොම්බුව ලියලා කයන්න ලිව්වා. ඊළඟට කේයන්න. කේයන්නේ කොම්බුව සහ හල් කිරීම පෙන්눔 කරන්නේ මෙන්න මේ අකුරෙන්. කේයන්න. කේයන්න. ඊළඟට කයියන්න. කොම්බු දෙක ලියන්නේ මෙන්න මෙහෙම. එහෙම ලිව්වා. කයන්න ලිව්වා. කයියන්න. කොයන්න. කොයන්න ලියන්නේ කොම්බුව ලිව්වා. කයන්න ලිව්වා. ඇලපිල්ල දැම්මා. කෝයන්න ලියන්නේ කොහොමද? කේ යන්න ලිව්වේ මෙහෙමනේ. කෝ යන්න ලියන්නේ කොහොමද? මෙහෙම ලිව්වා. මේ කේ යන්නේ කේ මේ ලිව්වා. කේ යන්නේ කොම්බුව සහ හාල් කිරීමනේ මේ තියෙන්නේ.
ඊළඟට කයන්න ලිව්වා ඇලපිල්ල දැම්ම. කව් යන්න ලියන්නේ කොම්බුව ලිව්වා. කයන්න ලිව්වා. ගයනු කිත්ත ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම. කව් යන්න ලියන්නේ කොහොමද? කොම්බුව ලිව්වා. කයන්න ලිව්වා. ඊළඟට ගයනු කිත්ත. මේකේ පුතේ මම මේ කයනු කායනු කී කු ඒ ආකාරයට ලියලා පෙන්නුවට මෙතන මේ අකුරු ටික අපිට ගා ගී ගු ගේ ගයි ගෝ ගව් කියලා ගන්නත් පුළුවන්. හහා හිහි හුහු හෙහෙ හයි හොහෝ හව් කියලා ගන්නත් පුළුවන්. මොකද ක ග හ කියලා අකුරු තුනම භාවිතා වෙන්නේ මෙන්න මේ අකුර නිසා. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳද? අපි බලමු මේ වගේ තව අකුරක් ලියන්නේ කොහොමද කියලා. මේක නම් හරිම ලේසි පුතේ. ඒ රටාව ඉගෙන ගත්තට පස්සේ ඒ යන විදියටම තමයි හැම අකුරකටම රටාව යන්නේ. ඇලපිල්ල, ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ල, පාපිල්ල, දීර්ඝ පාපිල්ල. ඒවා ඒ රටාවකට අනුව යද්දී රටාව ඉගෙනගත් හුරු වුණාට පස්සේ ඒක හරිම ලේසි. ඒ පැටලෙන්නේ නැහැ. අපි බලමු මයන්න ලියන්නේ කොහොමද කියලා. කියන්නේ මයන්නෙන් මේ විදියට ලියන්නේ කොහොමද කියලා බලමු. මයන්න ඔයගොල්ලෝ ලියන්න දන්නවනේ. මයන්න. ඊළඟට මායන්න. මායන්න ලියන්නෙත් මයන්න ලිව්වා. ඇලපිල්ල දැම්මා. ඈ ශබ්ද නැහැනේ. ඒකින්ද මෑයන්න සහ මෑයන්න නැහැ දෙමළ භාෂාවේදී. කිසිම අකුරක ඈ ශබ්දය සහ ඈ ශබ්දය දෙන්නේ වචනයක් අකුරක් දෙමළ භාෂාවේදී භාවිතා වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මියන්න. මයන්න ලිව්වා. ඉස්පිල්ල දැම්මා. මීයන්න. මයන්න ලිව්වා. දීර්ඝ ඉස්පිල්ල දැම්මා. ඊළඟට මුයන්න. මයන්නෙන් ඔහොම අරගෙන ඔන්න ඔහොම මූ කරා. මූ යන්නත් ඒ විදියටමයි. මයන්න ලියලා ඔහොම ගෙනල්ලා අගට පොඩි ගැටයක් දානවා දීර්ඝත්වයේ පෙන්눔 කරන්න. ඊළඟට මෙයන්න. මෙයන්න ලියන්නේ කොම්බුව ලිව්වා. මයන්න. ළඟට මේ යන්නත් ඒ ආකාරයටමයි අර විදියට මම අර කලින් කියලා දුන්නේ. මේ යන්න. ඊළඟට මයි. මයි යන්න. ඊළඟට මොයන්න. කොම්බුව ලිව්වා. මයන්න ලිව්වා. ඇලපිල්ල දැම්මා. ඊළඟට මෝ යන්න. මෝ යන්න මෙන්න මෙහෙම. ඊළඟට මව් යන්න. මව් යන්න ලියන්නේ කොම්බුව ලිව්වා. මයන්න ලිව්වා. ගානු පිට. මම අකුරු දෙකක් ඕගොල්ලොන්ට කියලා දුන්න කොහොමද ලියන්නේ කියලා. මේ ඇලපිලි, ඉස්පිලි, දීර්ඝ ඉස්පිල්ල, පාපිල්ල යොදලා ලියන්නේ කොහොමද කියලා මේ කයනු සහ මයනු යොදාගෙන මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. අනිත් අකුරු වලටත් මේ හා සමානවම තමයි මේ විදියටම තමයි පුතේ මේ අනිත් අකුරු වලටත් යොදාගන්නේ මේ ඇලපිලි ඉස්පිලි. ඔයගොල්ලෝ ඒවත් try කරලා බලන්න. මේ රටාවටමයි යන්නේ. සමහර අවස්ථාවලදී පොඩි වෙනස් වීම් සිදු වෙන අවස්ථා තියෙනවා. ඒ වුණාට බොහෝමයක්ම යන්නේ මේ රටාවටමයි. ඔයගොල්ලෝ මේ රටාව අනුව අනිත් අකුරුත් ලියන්න උත්සාහ ගන්න. ලේසි පුතේ, අමාරු නැහැ.